අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අපි අද ඇවිල්ලා තියෙන ගොඩක් ප්‍රසිද්ධ රජමහා විහාරස්ථානයක ආසන්නයේ පිහිටලා තියෙන සුන්දර රජමහා විහාරයකට. අපි කවුරුත් දන්නවා මූකිරිගල රජමහා විහාරස්ථානය. අපි ආවට පස්සේ මේ මූකිරිගල රජමහා විහාරස්ථානය විතරයි බලලා යන්නේ. නමුත් ඒ ආසන්නයේම ඒ හා සමානවම වටිනාකමක් තියෙන සීලවතිය පබ්බත රජමහා විහාරස්ථානය කියලා ලස්සන විහාරස්ථානයක් තියෙන බව අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ සීලවතිය පබ්බත රජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයේ රජගල සද්ධාතිස්ස රජතුමාගේ ඉතිහාසය දක්වා දිව යනවා කියලා තමයි ඉතිහාසය සඳහන් කරන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 137 119 වගේ රාජ්‍ය කාලයට දිව යනවා. සද්ධාතිස්ස රජතුමා කියලා කියන්නේ අපි කවුරුත් දන්න දුටුගැමුණු රජතුමාගේ සහෝදරයෙක්. ඉතින් දුටුගැමුණු රජතුමාට තිබිච්ච ඒ ශාසනයට ලැබි බව මේ සද්ධාතිස්ස රජතුමාගේ තිබිලා තියෙනවා. එතුමා විසින් කරපු විහාර කර්මාන්ත ගොඩක් මේ දකුණු රට පුරා දකින්න තියෙනවා වගේම මුළු ශ්‍රී ලංකාව පුරාම එතුමා විසින් මේ ශාසනයට කරන ලද විහාර කර්මාන්ත ගොඩක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු ඉතිහාසයකට මේ සීලවතිය පබ්බත රජමහා විහාරයේ දිව ගියත් මෑත කාලේ ඒ කියන්නේ 1926 වගේ තමයි කාර්ලියට එන්නේ මේ වගේ වටිනා විහාරස්ථානයක් අපේ රටේ තියෙනවා කියලා. ඒ එෆ් ලුයිස් කියන මහත්තයගේ ලිපියකට අනුව තමයි මේ රජමහා විහාරස්ථානය ගැන තොරතුරු කාර්ලියට එන්නේ. ඒ කාල සීමාව ඇතුළත ටිබෙට් ජාතික සාමීන් වහන්සේ නමක් මේ විහාරස්ථානයේ පැවිදි වෙලා මේ විහාරස්ථානය පවත්වාගෙන ගියා කියලා තමයි ඉතිහාසය සඳහන් කරන්නේ. උන්වහන්සේ තමයි මේ එෆ් ලුයිස් කියන ඒ මහත්තයාට මේ විස්තර ටික සපයලා තියෙන මේ විහාරස්ථානය මේ තරම් පැරණි මේ තරම් වටිනා විහාරස්ථානයක් කියලා එතුමා ඒ සාමීන් වහන්සේ විසින් තමයි පවසලා තියෙන්නේ. ඉතින් ඊතරම් ගොඩක් වටිනා සුන්දර විහාරස්ථානයක් තමයි මේ සීලවතී පබ්බත රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. මේ විහාරස්ථානයේ මුදුනට ගියාට පස්සේ ලොකු ලස්සන view එකක් දකින්න තියෙනවා. ඒ කියන්නේ ස්වාභාවික සෞන්දර්යය පිරි පර්වතයක් මුදුනේ වුණාට ගොඩක් ලස්සන නිස්කලංක හිත නිවන පරිසරයක්. ඒ කියන්නේ විහාරස්ථානයකට උචිත පරිසරයක් මේ සීලවතී පබ්බත විහාරස්ථානයේ අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඓතිහාසික මූකිරිගල් රජමහා විහාරස්ථානයේ ආසන්නයෙන් පිහිටලා තියෙන මේ සුන්දර විහාරස්ථානය අපි දැක බලාගෙන ඉමු. මොනතරම් ඉතිහාසයක් මේ සුන්දර විහාරස්ථානය වටා ගෙතිලා තියෙනවද කියලා අපි දැක බලාගෙන ඉන්න. අපි යමු සීලවතී පබ්බත රජමහා විහාරස්ථානයට. මේ පඩිපෙලින් යන්න තියෙන්නේ. තවත් ඉස්සරහින් යන්නත් පුළුවන්. මම ආවේ මේ පඩිපෙලින්. අපි මේ පඩිපෙලින් උඩට ගිහිල්ලා මේ විහාරස්ථානය දැක බලාගෙන ඉමු. හරි මේ මේක ගමු මේක මේ ඉවරුනොත් අත්පත් ගාලා අරගෙන තියුවා ටැංකියට ඔක්කොම මේ බීරල් විතර පොදලා මේ තියෙනවා ගන්න. ඔය රටින් ඉන වතුර පොතේ නේද? ඔය ඈතින් පේන්නේ මූකිරිගල රජමහා විහාරය. මූකිරිගල රජමහා විහාරයට පහතින් තමයි මේ සීලවතිය පබ්බත රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1 වගේ දුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ මූකිරිගල රජමහා විහාරයේ ඉඳලා මේ සීලවතිය රජමහා විහාරයට. ලොකු පර්වතයක් මුදුනේ තමයි මේ රජමහා විහාර දෙකම පිහිටලා තියෙන්නේ. අපි ඉන්න සීලවතිය රජමහා විහාරයත් පිහිටලා තියෙන්නේ ලොකු පර්වතයක් මුදුනේ.
මේ සීලවතී පබ්බත රජමහා විහාරයේ පිළිලා තියෙන කන්දක් මුදුනේ. ඒ කියන්නේ ගල් පර්වතයක් මුදුනේ. ඉතින් මේ පර්වතයේ මුදුනට ගොඩ වුණාට පස්සේ ඈත ප්‍රදේශයේ ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. මේ හරිය ලස්සන එල්ලායක් පේන්න දෙනවා. ඒ වගේ ලස්සනට අපිට මේ පර්වතයේ මුදුනට ගියාම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ පර්වතය ගොඩක් උස නිසා. ඊට සාපේක්ෂව එහා පැත්තෙන් තියෙනවා මේ මුහිරිගල් රජමහා විහාරයේ. ඒක මම හිතන්නේ මීට වඩා ගොඩක් උසයි. සාමාන්‍ය උසකින් මීට වඩා පිළිලා තියෙන්නේ මුහිරිගල රජමහා විහාරය. හම්බන්තොට දිස්ත්‍රික්කයට මායිම පිහිටලා තියෙන නිසා මේ ප්‍රදේශයේ තියෙන ටික ශුෂ්ක දේශගුණයක්. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා හිටපු ගල් පර්වතයෙන් තවත් ගල් පර්වතයකට. ඉස්සෙල්ලා අපිට සීලවතී පබ්බත රජමහා විහාරයේ චෛත්‍යන් වහන්සේ සහ අනිකුත් ආගම ස්ථාන තියෙන ගල් පර්වතය. දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පර්වතයට සාපේක්ෂව තියෙන තවත් ගල් පර්වතයකට. මේ පර්වතය තමයි පිහිටලා තියෙන්නේ බ්‍රාහ්මීය ශිලාලේඛනය. ඒ කියන්නේ සීලවතී පබ්බත රජමහා විහාරයේ ඉතිහාසය ගැන සඳහන් කරපු ශිලාලේඛනයක් මේ ගල් පර්වතයේ තියෙනවා. ඉතින් අපි බලමු මේ ශිලාලේඛනය අපිට කියවන්න බෑ. නමුත් කියවපු තොරතුරු සඳහනකුත් නැහැ. මොනවද මේ මොන වගේ අකුරුද මේ ශිලාලේඛනයේ සඳහන් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කිට්ටු කරලා බලමු. ආත්මීය ශිලාලේඛනය. සීලවතී පබ්බත රජමහා විහාරයේ මොන හරි ඉතිහාසය සම්බන්ධ තොරතුරක් මේ පර්වතයේ මෙතන සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ අකුරු දැන් නම් ලොකුවට පැහැදිලිව දැක බලා ගන්න බෑ. මොකද ටික ටික විනාශ වෙනවා. ඒ කියන්නේ මේ ගල් පර්වතයේ දැඩි අවුරශ්මියට භාජනය වෙලා ආයෙ වැස්සකින් සිසිල් වෙනකොට මේ ගල් පර්වතයේ උඩ පතුරු ගැලවිලා යනවා. ඒ ගැලවී යාමත් එක්ක මේ ශිලාලේඛනයේ තිබිච්ච මොන හරි සඳහන් කරපු ඒ විස්තරය යම් මට්ටමකට දැන් ලියකිලා ගියනවා. මේ තියෙන සීලවතී පබ්බත රජමහා විහාරයේ ගරා වැටුණු චෛත්‍යන් වහන්සේ. සීලවතී පබ්බත රජමහා විහාරයේ ඉතිහාසයේ නිර්මාණය කරන ලද චෛත්‍යන් වහන්සේගේ නටබුන් තමයි මේ දකින්න තියෙන්නේ. දැනට චෛත්‍යන් වහන්සේගේ නිර්මාණය කරන යොදාගත්ත ගල්පතුරු තමයි මේ වටේට දකින්න තියෙන්නේ. මේ චෛත්‍යන් වහන්සේ වට ඇවිදලා බලනකොට චෛත්‍යන් වහන්සේ නමක් වැඩ සිටි බවට සාක්ෂි බොහොමයක් දැක බලා ගන්න පුළුවන්. ඒ අතරේ අපිට තවත් දෙයක් දැක බලා ගන්න පුළුවන්. මොකද දැන් මේ චෛත්‍යන් වහන්සේ ගරා වැටිලා මිනිස්සුන්ගෙන් පූජෝපහාර නොලැබුවා. මේ චෛත්‍යන් වහන්සේ වටා විතර මේ විදිහට මාල පිරීලා අදට පූජෝපහාර සභාදහම් විසින් මේ චෛත්‍යන් වහන්සේට දක්වන බව පේන්න තියෙනවා. මේ බලන්නකො මොනතරම් ලස්සන මල් යාය මේ චෛත්‍යන් වහන්සේ පිපිලා තියෙනවද කියලා. ගොඩක් ලස්සනට සභාදහමෙන් අදට මේ චෛත්‍යන් වහන්සේ පරිස්සම් කරගෙන තියෙන බව පේන්න තියෙනවා මේ මල් යාය දැක්කට පස්සේ. මේ තියෙන්නේ නාගපොකුණ. මේ මෙතන කොනේ පේනවද දන්නේ ගල් බැම්මක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඉතිහාසයේ නිර්මාණය කරපු එකක්, මෑත කාලේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒ වගේම මේ පොකුණේ එහා පැත්තෙත් ඒ වගේම ගල් බැම්මක් නිර්මාණය කරලා තියෙනවා. මේ පැත්තේ තියෙන ගල් පර්වතයයි මේ පැත්තේ තියෙන ගල් පර්වතය අතර ප්‍රහත් ප්‍රදේශයේ වැහි වතුර පුරවගෙන නිර්මාණය කරගෙන තියෙනවා පොකුණක් ආකාරයට මේ විහාරස්ථානයේ පැන් පහසුව උදෙසා. ඉතින් අද ඒ පොකුණ නාග පොකුණ නමින් තමයි හඳුන්වන්නේ. අද නම් දැන් කාලෙ වෙද්දී නම් ඒක විනාශ වෙලා තියෙනවා. වතුර පිරීම අඩුයි මොකද වල් බිහි වෙච්ච නිසා. ඉතින් ඒ කාලේ මේ පොකුණ ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති මේ විහාරස්ථානයේ වැඩ වාසය කරපු සාමින් වහන්සේලාට. සීලවතී පබ්බත රජමහා විහාරය කියලා නම ලැබෙන හේතු දෙකක් ඉතිහාසයේ සඳහන් කරනවා. එක හේතුවක් තමයි සද්ධාතිස්ස රජතුමාගේ බිරිඳක් හිටියලු. ඒ කියන්නේ දෙවියන් වහන්සේ නමක් හිටියලු සීලවතී කියලා. ඉතින් උන්වහන්සේ සිහි වෙන්න මේ ස්ථානයට සීලවතී කියලා නම තිබුවා කියලාත් ඉතිහාසයේ සඳහන් කරනවා. තව හේතුවක් සඳහන් වෙනවා මේ සීලවතී පබ්බත රජමහා විහාරයේ පාමුල ගල් ගුහාවක ගුණදම් පුරාගෙන දසසිල් මාතාවක් ඉඳලා තියෙනවා. ඉතින් මේ දසසිල් මාතාව වැද්දන් සහ විවිධ පුජ්‍යලයෙක් විසින් මේ දසසිල් මාතාව මරා දමලා තියෙනවා. ඉතින් මේ මරා දමව දසසිල් මාතාව සිහි වෙන්න එතුමියගේ නම වන සීලවතී කියලා මේ ස්ථානයට නම් කරා කියලාත් සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ සීලවතී පබ්බත රජමහා විහාරයේ ඉතිහාසයේ දේවගිරි රජමහා විහාරයේ විදිහට හඳුන්වා දෙන බව ඉතිහාසයේ සාක්ෂි සඳහන් වෙනවා කියලා සඳහන් වෙනවා. කෙසේ නමුත් දැනට මේ ස්ථානයේ සඳහන් වෙන්නේ සීලවතී පබ්බත රජමහා විහාරය නමින් තමයි මේ සුන්දර ස්ථානය අද හඳුන්වන්නේ. පැරණි ගල් ලෙනක් තියෙනවා කියපු නිසා මෙන්න මේ දුෂ්කර පාරේ ආවේ ගල් ලෙන බලන්න. මේ විශාල පර්වතය මේ අර සීලවතී තියෙන ලොකු පර්වතයේ පාමුල තමයි මේ ඉන්නේ. ගල් ලෙනක් නම් හිතා ගන්න අමාරුයි මේ හරිය. තැනක් නැහැ අඩිපාරවල් එස්සේ. ඒ කියන්නේ කැලේ ඇතුළට තියෙන අඩිපාරවල් දිගේ ආවෙත්
ගල් ලෙනක් තියෙන තැනක් නම් මට හිතා ගන්න අමාරුයි. දැන් පහළ තියෙනවත් දන්නේ නැහැ අර හරිය. බලමු පහළට බහින්න පාරකුත් තියෙනවා. බලමු අපි එතෙන්ට ගිහිල්ලා ආපු එකේ ගල් ලෙනත් බලාගෙනම යමු. මෙතනින් යටට එන්න ඕන ඔය කියන ගල් ලෙන. බලමු ගිහිල්ලා. ලස්සන නිර්මාණය වෙලා තියෙනවා බලන්නකෝ. ඉතින් ගල් පර්වත දෙක. ගල් පර්වත දෙක අතරින් තමයි මාර්ගය වැටලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගල් නේද? ඒ වගේම ගල් නේනක් මේ පැත්තටත් තියෙනවා මේ. ඉස්සරහට ගිහලා ගමු. මේ තියෙන්නේ. බලමු එතනට ගිහලා. ඉතින් එළියට යන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ආවම මෙතනක් තියෙනවා ඒ වගේම ගල් ලෙනක්. එළියට ආවට පස්සේ. මේ තියෙන්නේ මේ හරිය දිගටම ගල්ලෙන් තමයි පේරලා තියෙන්නේ. මේ ගලත් එක්ක ලස්සන නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට බණ භාවනා කරන්න පුළුවන් විදිහට ගොඩක් ලස්සනට ආරක්ෂිතව නිර්මාණය වෙලා තියෙනවා. මේ ගල්ලෙන් ටික. ඉතිහාසයේ මේ සීලවතී පබ්බත රජමහා විහාරයේ වැඩ වාසය කර ස්වාමීන් වහන්සේලාට බණ භාවනා වලට මේ ස්ථාන ප්‍රයෝජනවත් වෙන්නේ නැති මේ ගල්ලේ. මේ තියෙන්නේ ඓතිහාසික ගල් ලෙන කියලා සඳහන් කරපු කුටිය. බලන්න මේක අර ගල් පර්වතයේ හැඩෙත් උපයෝගී කරගෙන ගල් ලෙනක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන ඉතිහාසයේ පෙබල සාක්ෂියක්. ඒ කියන්නේ ලොකු ඉතිහාසයක් මේ සීලවතියට තිබුණ කියන එක ගැන ලොකු සාක්ෂියක්. මෙතන මේ තියෙන ස්වාමින් වහන්සේලාට වාඩි වෙන්න හදපු ස්ථානයක් හෝ බුදු කුටියක් මෙතන තියෙන්නේ නැති. නැත්නම් ස්වාමින් වහන්සේලා භාවනා කරපු ස්ථානයක් වෙන්නත් පුළුවන් මේ ස්ථානය. මේ තියෙන බිත්තිය. මේ ලොකු ඉතිහාසයක් තියෙන්නේ නැති මේ සීලවතිය රජමහා විහාරයේ. මේ ඉතිහාසයේ සාක්ෂි තමයි මේ අපිට දකින්න තියෙන්නේ. තවල ගල්ලෙන් තියෙන්නේ නැති ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කරන්න, බණ භාවනා කරන්න නිර්මාණය වෙච්ච ගල්ලෙන් තියෙන්නත් ඇති. ඒ විනාශයටපත් වෙලා තියෙන්නේ නැති. ඉතින් මේ තියෙන්නේ දැනට ඉතුරු වෙලා තියෙන ඒ වගේ විශේෂිත ගල්ලෙනක්. විශාල ගල්ලෙනක්. මේ අවට ගල්ලෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේම විශාල ගල්ලෙනක්. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරපු ස්ථානයක් වෙන්නත් පුළුවන්. දැන් ගරා වැටෙන මේ විදිහට තිබුණාට. ඉවානක ලොකු අපසරියක් මේ ගල්ලෙනේ තියෙනවා. සමහරින් ගොඩක් විශාල ගල්ලෙනක්. අර අපි කලින් දැක්ක ගල්ලෙන වගේ සමහරලාට මෙතන කුටි නිර්මාණය කරලා ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කරන්න පුළුවන් මට්ටමට නිර්මාණය වෙලා තියෙන්නේ. බලනකොට ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් තෙමෙන්නේ නැහැ. කොහොමදවත් තෙමෙන්නේ නැහැ. මොකද මේ බලනකොට යහපැත්තට යනකම්ම තියෙනවා ගල් පර්වතයේ වේදිලා. ඉතින් කොහොමදවත්ම මෙතෙන්ට හානියක් නැහැ. ඉතින් මේ වගේ ස්ථානවල ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරලා තමන්ගේ බණ භාවනා කටයුතු කරගෙන යන්න ඇති කියලා හිතන්න පුළුවන්. මෙතනින් එළියට යන්නත් පුළුවන්. බලමු ගිහිල්ලා අපි. මේ තියෙන තවත් ඒ වගේ නිර්මාණය කරපු ස්ථානයක්. මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. එතනින් එහාටත් අපිට තව ගල්ලෙන් දැක බලා ගන්න පුළුවන්. මේ නොන්න වගේ ලොකු ඉතිහාසයක් තියෙන මේ වගේ ස්ථානයක් තමයි මේ සීලවතී පබ්බත රජමහා විහාරය කියලා කියන්නේ.
මේ සීලවදී පබ්බත රජමහා විහාරයත් මුකිරිගල රජමහා විහාරයත් අතර දුර ප්‍රමාණය තියෙන්නේ කිලෝමීටරයක් වගේ පොඩි දුර ප්‍රමාණයක්. ඉතින් මේ සීලවති පබ්බත රජමහා විහාරයේ ගල් පර්වතයට වඩා මුකිරිගල විහාරස්ථානයේ ගල් පර්වතය ටිකක් උස මට්ටමක පිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මුකිරිගල මීට වඩා උසයි. කෙසේ වෙතත් ඉතිහාසයේ මේ විහාරස්ථාන දෙකේ වැඩ වාසය කළ තියෙන නිකායන් දෙකකට අයත් සාමින් වහන්සේලා. ඉතින් මුකිරිගල රජමහා විහාරයේ වැඩ වාසය කරලා තියෙන්නේ ටිකක් උසස් නිකායකට අයත් සාමින් වහන්සේලා. නමුත් සීලවතී පබ්බත රජමහා විහාරයේ වැඩ වාසය කරලා තියෙන්නේ ටිකක් නිකායෙන් අඩු සාමින් වහන්සේලා. ඉතින් මේ හේතුව නිසා මේ සීලවතී පබ්බත රජමහා විහාරයට පිරිහුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද මේ නිකායෙන් අඩු නිසා සීලවතී පබ්බත රජමහා විහාරයට පිරිහීමට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සීලවතී පබ්බත රජමහා විහාරය සංවර්ධනය නොවී යම් මට්ටමකට පිරිහිලා මේ විදිහට විනාශයට වුණා කියලා තමයි ඉතිහාසය සඳහන් කරන්නේ. ඊට පස්සේ ඉතිහාසයේ බුරුමෙන් ආපු සියම් හාමුදුරුවෝ ඒ ඉතිහාසයේ මිනිස්සු සඳහන් කරලා තියෙන්නේ හාමුදුරුවන්ට සියම් හාමුදුරුවෝ කියලා. ඉතින් මේ සියම් හාමුදුරුවෝ මේ ස්ථානයට ඇවිල්ලා මේ ස්ථානයේ රැක බලාගෙන මේ ස්ථානයේ වැඩ වාසය කරගෙන තමන්ගේ ගුණධම් පුරාගෙන ඉන්නකොට තමයි 1920-26 කාලය තුලදී F ලුයිස් කියන මහත්තයා මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. එතුමා මේ පැත්තට ආවට පස්සේ එතුමා තමයි මේ ස්ථානය ගැන විස්තර සඳහන් කළා. ඉතිහාසයේ කරුණු දක්වලා මේ ස්ථානයේ මෑත කාලේ කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් ගොඩක් වටිනා ඉතිහාසයක් තියෙන සුන්දර පරිසරයක් තියෙන ගොඩක් ලස්සන ස්ථානයක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ සීලවතී පබ්බත රජමහා විහාරය. මෑත කාලයේ ගොඩක් ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. සාමින් වහන්සේ දැනට වැඩ වාසය කරන සාමින් වහන්සේ මේ ස්ථානය ගොඩක් ශීඝ්‍රයෙන් දියුණු කරව බව පේන්න තියෙනවා. ගොඩක් ලස්සන සෞන්දර්ය පරිසරයත් එක්ක ගොඩක් ලස්සනට දියුණු කරන්න පුළුවන් රජමහා විහාරයක් තමයි මේ සීලවතී පබ්බත රජමහා විහාරය කියලා කියන්නේ. ඉතිහාසයේ ජීවත් වෙච්ච රජවරු මේ වගේ වෙහෙර කර්මාන්ත කරලා අදට ඉතුරු කරලා ගිහපු දේවල් මේ විදිහට රැක බලාගෙන මේ විදිහට අපිට දැක බලා ගන්න සැලැස්සුවට සහ මේ ආරක්ෂා කරනවට අපේ මේ සීලවතී පබ්බත රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට අපි ගෞරවපූර්වක ස්තුතිය පුද කරන්න ඕන. යම් දවසක මේ පැත්තට ආවොතින් ඒ කියන්නේ මූකිරිගල රජමහා විහාරය බලන්න මේ බෙලියත්ත ප්‍රදේශයේ නැත්නම් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ පිහිටලා තියෙන මේ ස්ථානයට ආවොතින් අනිවාර්යයෙන් මේ සීලවතී පබ්බත රජමහා විහාරයත් නරඹලා මේ ස්ථානයේ දැක බලාගෙන යන්න කියලා මම ආරාධනා කරනවා. එතෙන් අපි තවත් රූප රචනාවකින් හමු වෙමු. එතකන් හැමෝටම තුරුවන් සරණයි.